අලුතින් බයික් එකක් කරන් හොඳට ගිට මරලා මෙතන බැස්සාම ගොඩක් උන් හිතන්නේ උන් වැඩෝ කියලා. වැඩෝ කියන වචනේ දාලා කිව්වා අනිත් වචනේ කියන්න බැරි හින්දා. මොකද ඉතින් ওই ලොකු සීන් පෙන්වන්නේ කොහොමද නම් මම එච්චර කැමති නැහැ. මොකද ලොකු සීන් නැති ඕන කෙට්ට මම ඕන විදිහට උදව්වක් කරනවා. හැබැයි ලොකු සීන් පෙන්වන්නේ කොහොමද නම් මම කිසිම සමාවක් දෙන්නේ නැහැ. මොකා මොන වාහනේ කොහොම ආවත් මොන විකිට් එක දාලා ආවත් මෙතනට ආවට පස්සේ උගේ ලොකුකම මම බලන්නේ. හැබැයි මගේ ලොකුකම උට බලන්න වෙනවා. මොකද ඉතින් මම වැඩේ කරන්නේ. අන්නේ chance එක මට තියෙනවා. මේ බයික් එක ආපු කොල්ලගෙන කිසි ලොකුකම නැහැ. මීයා ඉතින් විවඩුවම දාලා හැවිල්ලා මිනිහට යන වෙලාව අවුලුකුත් නැහැ. කොල්ලියට වැඩේ කරන්නේ මිනිහට උන්. මමත් ඉතින් මොකද කරන්නේ කියලා කල්පනා කර කර හිටියේ. මොන වගේ ඩිසයින් එකක්ද මේකට ගහන්න ඕනේ. මේ කොල්ලත් ඉතින් අහිංසකයා වගේ හිටියට එසේ මෙසේ අහිංසක රැල්ලක් නෙමෙයි. මොකද කොල්ලා සුපිරි වීඩියෝ කැල්ලක් හොයාගෙන මේ ඩිසයින් එකම ගහන්න ඕනේ කියලා කිව්වා. ඔන්න ඉතින් මාත් බැලුවා ඩිසයින් එක. අම්මා පට්ට ලස්සනයි. මේ බයික් එක සෙට් වෙනවද? සෙට් වෙයි නේද? ඉතින් මම නම් ඉතින් මේක මොකද කරන්නේ කියලා කල්පනා කරා. මොකද ඉතින් ඩිසයින් එක හදාලා ගහපු මිනිස්සයා ගාව ඩිසයින් එක තියෙනවනේ. උට තියෙන මැෂින් එකෙන් කට් එක දාලා ගහන්න විතරයි. ඒ වුණාට ඉතින් මම මුලින්ම ඩිසයින් එක හදන්න බෑ වුන්. ඔන්න ඉතින් මම වැඩේ පටන් ගත්තා. වැඩේ ලස්සනට කරගන්නේ මටත් ඕනුනේ. මොකද ඉතින් මේක අතන මෙතන කපන්නත් බෑනේ. මොකද අලුත් බයික් එක. අලුත් බයික් එක වුණා පරණ බයික් එක වුණා එහෙම ඉතින් කපන්න බෑනේ. පේපර් කටරෙන් කපනවා නම් චූටියට ලාවට හීනියට කපන්න ඕනේ. මොකද බයික් එකේ පේන්ට් එක ගිරුණොත් බයික් එකට ඩැමේජ් වුණොත් වැඩක් නෑනේ. මීහා ස්ටිකර් ගහපු එක තේරුම්කුත් නැති වෙනවා. ඉතින් මම කල්පනා කරේ කොහොමද මේ වැඩේ කරන්නේ? ඔන්න වෙන වැඩ බාර ගන්නත් බෑ. මේ බයික් එකේ වැඩේ විතරයි කරන්නත් ඕනේ. ඔන්න ඉතින් මම වැඩේ පටන් ගත්තා. කොල්ලට හදිසියකුත් නැහැ. කොල්ලගේ හිතටත් සතුටුයි. ඔන්න ඉතින් මම ඩිසයින් එකක් තෝරලා මේ ඩිසයින් එක ගහමු කියලා අර කොල්ලගේ ඩිසයින් එක ගැව්වා. ස්ටිකර් ගහනවා කියන්නේ ලේසි දෙයක් කියලා හිතාගෙන ඉන්න කොල්ලන්ට මම මේ කියන්නේ ඒක ලේසි දෙයක් නෙමෙයි මචං. පොඩ්ඩක් අමාරුයි. පොඩ්ඩක් කිව්වට ගොඩක් අමාරුයි. උඹලා try කරලා බලපන්කෝ. වැඩේ කරන්න ලේසිද කියලා. කියන තරම් ලේසි නෑ පුතේ මොනවා කරන්න කියලා. ඔන්න ඉතින් කොල්ලගේ බයික් එක මම ලස්සනට හැද කරා. මේ වගේ බයික් එකක් ලස්සනට හැද කරගන්න ඕන නම් ඔයා ඉතින් අපිට මැසේජ් එකක් දාන්න. මැසේජ් එකක් දාන්න බැරි නම් ඉතින් නිකන් ඉන්න. ඔයාගේ බයික් එක ලස්සනට හැද කරගන්න ඕන නම් මැසේජ් එකක් දාන එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් මේ වගේ අහිංසක කොල්ලන්ගේ අහිංසක බයික් කියන කියන්නේ මේ යකඩ හින අපි තවත් ලස්සන කරනවා.